රහතන් වහන්සේ නම මාවතේ වඩිනවා. මාවතේ වඩිනකොට උන්වහන්සේ මහා අවුව වෙලාවේ වඩින්නේ. එක්තරා මානවකෙක් යනවා සපත්තු දාගෙන. ඊට පස්සේ මේක බොහෝ ඉස්සර වෙච්ච එකක්. අපේ බුද්ධ ශාසනයට කලින් වෙච්ච එකක්. ඊට පස්සේ මානවකයා යනකොට රහතන් වහන්සේ වඩිනවා දැක්කා. රහතන් වහන්සේ කියලා මෙයා දන්නේ. මෙයා ධර්මයේ අහන උපාසකෙක්. භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. හැබැයි උන්වහන්සේ වඩින්නේ පා පිච්චි. ඉක්මනට මෙයා තමන්ගේ පාවහන් දෙක ගලවලා අර ස්වාමීන් වහන්සේ ඉදිරියේ කිව්වා ස්වාමීනි මේක පූජා කරනවා ඔබ වහන්සේට. ඊට පස්සේ උන්වහන්සේට පා දෙකට දාගන්න දෙද්දෙන් හිතෙන් හිතුවා එම්බා පාවහන් සංගල නුඹ මාව සසරින් එතර කරවපන්. ශ්‍රමත් ස්වාමීනි අවසන්. පුදුමයිනේ. ඊට පස්සේ ඒ උත්තමයා සුගති ඉපදිලා අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වෙනවා. කියනවා බලන්න කියනවා එදා මම පාවහන් සංගල පූජා කරපු දවසේ තමයි කියනවා නිවනට බීජය ඇති වුණේ. ඇත්තට මේ පාවහන් සංගල මාව සංසාරයෙන් ඈතර කළා. ඒ නිසා මේ සංඝයා යම් තැනකට පහසුවෙන් වැඩැමීමේ පින නිර්වාණය කරත් එනවා කියන්නේ. රජුර එක කියනවා. මොකද රජුරණ හොඳට දාම් දෙනුම තියෙනවානේ.